ඇඩම් පියර්ස් කියනවා. මේ හන්ටර් කියලා කියන්නේ මේ සිම්බල් ඉස්සර තමයි නේද? ඕගොල්ලෝ මේකෙන් ගන්න ටික කවර වෙනවා නිකන් ඔයගල යූස් කරනවට සිම්බල් ඉස්සර නික්නේම් හන්ටර් කියන්නේ. ෆ්‍රන්ට් එක කියන්නේ මේ අර පිටපස්සේ යාලගේ ඇනිමේෂන් එක කියන්නේ ඒ බෝඩ්ස් තමයි ඩිජිටල් බෝඩ්ස්. ඇඩම් පියර්ස් එතන ස්ටෝරි එක කිව්වොත් එහෙනම් ඇඩම් පියර්ස් අපෙන් අපලජයිස් කරන ඉච්චරියට රිවර්ඩ් එකෙන් සීන් එකක් දානවා මේ මම කලින් හිටපු තැන ඉඳලා හොඳයි. ඒකට ඇඩම් පියර්ස් කියනවා කියන්නේ යා අපලජයිස් කළා කියනවා නෙක්ස්ට් වීක් එකේ ලෝකල් කම්පැනි කෙනෙක් එක්ක මැච් එකක් සෙට් අප් කරනවා එතකොට මිනිස්සුන්ට ප්‍රබෝධ කියලා නේද? CM Punk fans වෙන කමෙන්ට් එකක් ගන්න. ඒක තමයි මේ ඉෂුව එක. මේ දැන් ට්‍රොන් එක ඇවිල්ලා ඔෆිෂියල්ස් වලට විතරයි මේ ඇක්සස් තියෙන්නේ. ඒව ඇක්සස් තියෙන WWE එකට විතරයි. දැන් එහෙම රැන්ඩම් පර්සන් කෙනෙක්ට එහෙම ඇක්සස් තියෙන විදිහ නෑ. CM Punk කියන එහෙම වෙන විදිහක් නැහැ නෑ කියලා අපි අගියලා. දැන් බලමු එන්ට්‍රන්ස් එක කියනවා. මේ කවුරු ෆික්ෂනල් කැරක්ටර් නෙවෙයි. මම මේ මියුසික් එක ඔෆ් කරලා දෙන්නේ මේ කොපිරයිට් මොනවා හරි කේස් වෙන නිසා මේ ඒව දාන්න බෑනේ. නගරම් ගන්න මේවා එච්චර රිප්ට් එකක් අපිට අමාරුයි. ගවර්නිස් ඒක තියෙනවා නම් මේ එක පේජ් එකකින් වගේ මේ හයි ස්ලයිඩ් නෝට්ස් වලට කැමති කොට. ඕ එල්බෝ එක. මේ මූව් සෙට් එක මට මාරු කරගන්න බැරුණා. ඒක ඔක්කොම මාරු කරන්න ඕනේ. කොට ආව සබ්මිෂන් එක නිතර තියෙන්නේ. සබ්මිෂන් මූව් එකක් තියෙන්නේ මේ ෆිනිෂ් එකට. හරි අවුල් එතකොටයි. අටයි කියලා. අපි අනිත් වගේ අනිත් ගොඩක් අක්‍රෝප් මොහොල්ස් වලින් මේ නොකවුට් කරන්න පුළුවන්. ඉතින් කරගන්න. ඉවරයි. අයියෝ ලොයිෂඩෝ මාස්ක් එකක් දාන්නේ. ඒ නෙක්ස්ට් රිප්ලේ කෙනෙක් මේ ටෝනි ටී ඇන්ජලෝ කියලා.